මගේ සල්ලි අරගෙන කොහෙද? ඒයි නවතිනවා. නංගි අර හිඟන්න වගේ මිනිස්සු වගේ මොන හරි ගත්තද? මෙහෙනවා. ඇයි මිස් මම මොකක් හරි කරාද ඇයි මට අඬ ගැහුවේ? මොකද්ද කරේ? ඇයි මිස් මට ගැහුවේ? තමුසේ මෙතන හොරකම් කරලා මට කියන්නේ තමුසේ හුරතල් කරන්න කියලා. හොරකම් කරන්න? මම මොකටද හොරකම් කරන්නේ? මම මෙතනට ආවේ මට කෑම එකක් අරන් යන්න. හරි හරි මැඩම් මෙතන මොකක්ද උනේ කියන්න. ඔයා කවුද? මම තමයි මේ පාක් එකේ මැනේජර්. තමුන්ගේ මේ පාක් එක ඇතුළට හොරෙක් එනකන් තමුන් දන්නේ නැද්ද? මොකද්ද හොරේ? හොරෙක් තමයි මේ මිනිහා මගේ පර්ස් එකෙන් සල්ලි ගත්තා. මෙයා බොරු කියන්නේ මිස් මම මුකුත් ගත්තේ නෑ. අනේ ඔයි දැන් මම මෙතන හිටගෙන ඉන්නකොට තමුසේ මගේ බෑග් එක වැදිලා ගිහිල්ලා මගේ සල්ලි ගත්තේ තමුසේනේ. අනේ නැහැ මිස් මම කාගේවත් සල්ලි ගත්තේ නෑ මං කෑම එකක් ගන්න මෙතනට ආවේ. හරි දැන් මැඩම් කියන්නේ මේ මොනස්සයා මැඩම්ගේ සල්ලි හොරකම් කරයි කියලානේ. මුලින් බලන්නකො සල්ලි තියෙද කියලා බෑග් එකේ. මේ මගේ සල්ලි ඔක්කොම තියෙනවා. මේ මිනිහා මගේ ෆෝන් එක අරගෙන තියෙන්නේ. ෆෝන් මම ෆෝන් එකක් ගත්තේ නැහැ කාගේවත්. ඔයා මේකේ මැනේජර් කිව්ව නේද? තවත් මොනවද බලාගෙන ඉන්නේ? මෙන්න මේ සිකියුරිටිට කියලා මේ මිනිස්සු චෙක් කරන්නකෝ. සර් අපිට ඔයාලා චෙක් කරන්න වෙනවා. චෙක් කරන්න? මාව චෙක් කරන්න මම හොරෙක් නෙවෙයිනේ මිස්. සර් හොරෙක් නෙමෙයි වෙන්නේ නැති. හොඳ මිනිස්සෙක් වෙන්නේ නැති. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ විසඳන්න ඕන හින්දා අපිට සර්ව චෙක් කරන්න වෙනවා. සිකියුරිටි මෙයා චෙක් කරන්න. මැඩම් මෙයාගා මොකුත් නෑ. හොඳට බලනවා මිනිස්සු මේ මිනිහා අරගෙන තියෙන මගේ ෆෝන් එක. මම මේක තා ටිකක් වෙලා බලලා පොලිසියට පැමිණිලි කරනවා. මැඩම් ඔයා කලබල වෙන්න එපා. මුලින් මට මගේ ජොබ් එක කරන්න දෙන්න. දැන් ඔයා හොඳටම දැක්කනේ සිකියුරිටි මෙතන චෙක් කරද්දී යාගාව මුකුත් නැහැ කියලා. ඒක නිසා මැඩම් මේ මිනිස්සයා කොච්චර චෙක් කරත් ওই ටිකම තමයි. හරි. මට මැඩම්ගේ ෆෝන් නම්බර් එක දෙන්නකෝ. අපි කෝල් එකක් දීලා බලමු. නංගි මට පරක් වෙලා මම පොඩ්ඩක් යනවා. සිකියුරිටි අන්න අර ගෑණි ගාවද කොහෙද මගේ ෆෝන් එක ගිහින් අල්ල ගන්නකෝ. මිස් අපිට බෑග් එක චෙක් කරන්න ඕන. කො දෙන්න මිස්? මේ අනේ දෙන්න මේ මමත් හොරෙක් කියලා මේකේ මේ බලන්න මල්ලි. මේ වාගේ ෆෝන් එකද? නෑනේ. මල්ලි මේක ඔයා බලා ගන්න හොඳේ. මගේ ෆෝන් එක හම් වෙලා දුන්නේ. තමුන්ගේ මට ගැහුවේ. මැඩම් ඔයා දැන් කිව්ව නේද අර ගියපු සර් ගාව තමයි ෆෝන් එක තිබ්බේ කියලා. ඔව්. මැඩම් ඔයාලා වගේ මිනිස්සු මේ ඉන්න සමාජය දිහා බලන්නේ කළු සුදු විදියට. කළු සුදු? ඔව්. දැන් අර මෙතන ඉඳපු මහත්තයා ඔයා හොරා කියලා හිතන් හිටපු මහත්තයා එයා හැසිරුණු විදියටයි එයා ඇඳන් ඉඳපු ඇඳුම් වල විදියටයි ඔයා මේ මිනිස්සයා මැන්නේ කළු චරිතයක් විදියට. ඒත් මැඩම් ඇත්තම කළු චරිතේ හිටියේ ඔයාගේ පිටිපස්සේ. එයා හොඳට ඇඳන් හිටපු හින්දා තමයි ඔයා එයාව සුදු චරිතයක් විදියට දැක්කේ. ඇත්තටම මිස් අද මේ සමාජයේ ඉන්න මිනිස්සු කෑම කන විදියෙන් එයාලා කෑම කන්න වාඩි වෙන විදියෙන් එයාලා කරන රැකියාවෙන් එයාලා යන පාසලෙන් ඒ වගේ ගොඩක් මිනිස්සුන්ගේ බාහිර පෙනුමේ ඒ මිනිස්සු සුදුද කළුද කියලා මනින්න එපා. ඇත්තටම මෙතන හිටපු කළු චරිතේ මිස් තමයි.